මගේ යාළුවෝ හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්න ගමන් ඔන්න ඉතින් අද මම ඕගොල්ලන්ට මගේ මේ කිචන් එක පෙන්වන්න තමයි ලෑස්ති වෙන්නේ පෙන්වන ගමන් ඉතින් අපි ඉස්සර වෙලාම පැන්ට්‍රි টොප් එක උඩ තියෙන බඩමුට්ටු ටික අස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවද මට මීට කලින් තිබුණේ පුංචි කිචන් එකක්. දැන් අවුරුද්දකට කලින් තමයි මේ විදියට ටිකක් වෙනස් කරලා ලොකු කරලා හදාගත්තේ. දැන් නම් ඉතින් හොඳට ඉඩකඩ තියෙනවා. කිචන් එක කිව්වහම අපි කවුරුත් ජීවසෙන තැන නිසා ටිකක් ඉඩකඩ ඇතුව තියෙනවා නම් බඩමුට්ටු තියාගන්න ගොඩක් පහසුයි. ඒ වගේම තමයි පිරිසිදුව පිළිවෙලට තියෙන්නම ඕන තැනක් තමයි කිචන් එක කියන්නේ. මගේ පුරුද්දක් තියෙනවා මාසෙකට මොනවා හරි සුකුරුත්තමක් ගෙනහැල්ලා මේ ස්ථානෙන් තියන්න. ඉතින් ඒක මට දැන් පුරුද්දක් වෙලා තින්නේ මොනවා හරි ගේන්න. මගේ ආසම තැන කැමැතිම තැන තමයි කිචන් එක. මම විතරක් වගේ පාවිච්චි කරන නිසා වැඩි ආස්පස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම වැඩ කරන ගමන්ම ඒ දේවල් තිබුණු තැන් වලින් තියෙනවා පිරිසිදු කරලා. සතියකට දවස් දෙකක් වගේ තමයි මම මේ විදියට බඩමුට්ටු ඔක්කොම ආස්පස් කරලා පිරිසිදු කරන්නේ. ඉතින් මම මෙන්න මේ ඩෙටෝල් බින්දු කිහිපයක් වතුරට දාලා ඒක මිශ්‍ර කරලා තමයි මේක පැන්ට්‍රි টොප් එක පිහදාන්නේ. ඩෙටෝල් වලට චූටි සත්තු කිසිවෙක් ඉන්නෙත් නැහැ, මැස්සෝ ඉන්නෙත් නැහැ. ඒ නිසා මම නම් පිරිසිදු කරන්නේ ඩෙටෝල් මිශ්‍ර වතුරෙන් තමයි. ඇත්තටම අපි පුරුදු වෙන්න ඕන දවස ගානේ වැඩ ටික කරන ගමන්ම ඒ ගන්න බඩමුට්ටු ඒ ස්ථානෙම තියලා පිරිසිදු කරගන්න. එහෙම වුණාම අමුතු කාලයක් මේ වෙනුවෙන් වෙන් කරන්න ඕනි නැහැ. මේ ස්ථානේ මම මේ කොටසේ මං උයන්නේ පිහන්නේ නැහැ. මෙන්න මේ ස්ථානේ තමයි මං උයන පිහන වැඩ ඔක්කොම කරන්නේ. ඒ නිසා තමයි උඩ පැන්ට්‍රි කබඩ් නොගැහුවේ. ඉතින් මෙන්න මේ විදියට මම බඩමුට්ටු ටික නැවතත් තියෙනවා. ඉහුම් පිහුම් කටයුතු සියල්ලම කරන්නේ මෙන්න මෙතන තමයි. ඇත්තටම මට දවසේ කොපමණ වැඩ රාජකාරී තිබුණත් මම මේ දේවල් කිසිවක් අතපසු කරන්නේ නැහැ. මෙන්න මේ විදියට හැම දෙයක්ම මම කරගෙන යනවා. මොකද මම පුරුදු වෙලා තියෙන්නේ මේ විදියට. ඉතින් මම මෙන්න මෙතනින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කිහිපයකුත් තියෙනවා. මම පොඩ්ඩක් වෙනස් කරන්න හිතන් ඉන්නේ. මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියන්නම දිගටම බලමුකෝ. මම එහෙම කරාමත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මගේ අඩුපාඩුකම් ගොඩක් ඇති. ඔයාලා බලලා අඩුපාඩුකම් කියන්න මට පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මං ඉතාමත් ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. නැවතත් මෙන්න මේ විදියට බඩමුට්ටු ටික තියෙනවා. ඇත්තටම මට තවමත් මෙන්න මේ සුගර් බොටල් එකක් නම් හමුුනේ නැහැ. ඔයාලා දන්නවනම් අනේ මට සුගර් බොටල් එකක් ගන්න තැනක් කියන්නකෝ. ඒ වගේම මම ගොඩක් ආසාවෙන් ඉන්නවා අර දින දර්ශනයක් ගන්න. ඒකත් මට අද වෙනතුරු හමුුනේ නෑ. මම ෂොප් වල බැලුවට ඒකත් තියෙන තැනක් මට දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දාන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔයාලා මගේ අඩුපාඩු ටිකක් දන්නන්න කමෙන්ට් එකකින්. ඉතින් අපි කොයි කවුරුවත් ඉන්නත් අඩුපාඩු දුර්වලතා මගහැරීම් සිදු වෙනවනේ. ඉතින් ඒව කරන්න දෙයක් නැහැ. මගෙත් ගොඩක් අඩුපාඩුකම් ඇති. ඉතින් ඇත්තටම මෙන්න මේ අවන් එක මම මේ සැරේ මේ
මේ පැන්ට්‍රිය හදද්දී කිචන් එක හදද්දී මේ ස්ථානයෙන් ඇතුළට දාගත්තේ නැත්තම් වෙනදට තියුනේ මගේ පැන්ට්‍රි ටොප් එක උඩ. ඉතින් ඒකෙන් ගොඩක් අවහිර වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ওই විදියට මේ කබඩ් එකක් වගේ ඇතුළට දාන්න හදාගත්තේ. ඉතින් එහෙමනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඉදි වැඩක් අප්පසික් විතර